සියලු දෙනාටම සියලු දේවතාවුන් වහන්සේලාගේ පීඨ ආරක්ෂා වැළඳුම් නිරන්තරයෙන් ලැබේවා කියලා. ඉතින් අදත් වීඩියෝ එකෙන් කතා කරනවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේත් වරම්මාලා සම්බන්ධව. ඉතින් වරම්මාලා සම්බන්ධව ගත්තාම බොහෝ ප්‍රශ්න ගැටලු කාරණා තියෙනවා කතා කරන්න. ඉතින් ඔයගොල්ලෝ වගේ නම්බර එක අරගෙන WhatsApp එකට මැසේජ් දාලා අහලා තිබ්බ බොහෝ දරුවන් ප්‍රමාණය ගුරුතුමනි වරමතා හැදුවත් මුල් ස්ථාන වන්දනා කරත් තාම මට වරමින් වැඩ කරගෙන යන්න බෑ ගුරුතුමනි මම දේවාලෙත් හදලා තියෙන්නේ කැඹුරුම එන්නෙත් නෑ තම මට පේන ශාස්ත්‍ර කියන්නත් බෑ මට වරමින් වැඩ කටයුතු කරගෙන යන්න බෑ ඒකට හේතුව මොකද්ද කියලා තමයි අහලා තියෙන්නේ ඒකට පිළිතුරක් වශයෙන් තමයි මේ වීඩියෝ එක ගෙනෙන්නේ පුතේ ඉතින් අද සාමාන්‍ය දැන් මම මේ විදිහට කියන්න ඔබගේ වරම්මාලාව ඔබ හදාගන්න යනවා ගුරුවරයෙක් ඉන්න ඕනේ පුතේ ඔබ එක්ක අද කාලේ ගත්තාම පුතේ බොහෝ පිරිසක් තමන්ගේ වරම් හදාගන්න යන්නේ එක YouTube channel එකකින් දැකපු දේවාලයක් නැත්නම් Facebook ඔස්සේ දැකපු දේවාලයක් ඔය වගේ නැත්නම් තමන්ගේ ගම් පළාතේ තියෙන ප්‍රසිද්ධ දේවාලයක් වෙන්න පුළුවන් ඒ වගේ දේවාල බලලා තමයි පුතේ ඔබ වරම්මාලාවන් හදාගන්න යන්නේ ඉතින් ඒ ස්ථාන වලට මම දැකපු දෙයක් තමයි පුතේ ඒ දැකපු දේත් බොහෝ තැන්වල මම ඒ විදිහ දැකලා තියෙනවා. ඉතින් ඒ දැකපු දේත් එක්ක මම අද ඔයගොල්ලෝගේ ගැටලුවට මේ විදිහට පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම දැකපු දෙයක් තමයි පුතේ දැන් බොහෝ ස්ථානවල වරම්මාලාවන් වරන්දරුවෝ බොහෝ ප්‍රමාණයක් වරන්දරුවෝ 20 ඔය වගේ බොහෝ ප්‍රමාණයක් අරන් වරම්මාලාවන් හදලා දෙනවා කියලා දේවස්ථාන වල වැඩ කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඒ ආකාර වුණාම ඔබගේ බොහෝ වරම්දරුවෝ ප්‍රමාණයක් අරගෙන වැඩ කටයුතු කරනවා කියන්නේ පුතේ එතන වරම්මාලා සෑදීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. තමන්ගේ දෙවලට පිරිස් මෙච්චර සෙනඟ පැමිණෙනවා කියනවා ඒ කියන්නත් එක්කලාම එතකොට එක පැත්තකින් ඔබගේ දෙන්නව පඳුරු මුඩල් අඩු වෙන්න පුළුවන්. හැබැයි එතන බොහෝ පිරිසක් ඉන්නවා ඔබගේ පඳුරු මුදල අඩු වුණත් ඔබ යන්නා වූ ස්ථානයේ දේවාලයේ එකපු මහතට ඇඳුරතුමාට ලැබෙනා වූ පඳුරු මුදල වැඩි පුතේ පිරිස වැඩි නිසා. ඒක එක පැත්තකින් කරන්නා වූ කාරණාවක්. ඉතින් ඕක තෝර බේරගෙන පුතේ තමන්ගේ වරම්මාලාව හදාගන්න යන්න ඕනේ. ඉතින් දැන් ඔය වගේ බොහෝ පිරිසක් අරගෙන එකවර වරම්මාලා හදන්න ගිහපුවාම පුතේ වෙන්නේ ගුරුවරයාට තමන්ගේ දරුවගේ වරම්මාලාව නිසියාකාර අඳුනගන්න බැරි වෙනවා පුතේ. ඒ නිසියාකාර අඳුනගන්න බැරි වුණාම කොහොමද පුතේ වරම්මාලාවක් හදන්නේ? කොහොමද හදන්නේ? ඉතින් එතන ලොකු ගැටලුවක් වෙනවා. ඒක පැති ගොඩක් කතා කරන්න තියෙනවා. ඉතින් කතා කරන්න කොහෙන් පටන් ගන්න කොහෙන් ඉවර කරගන්නද කියලා මට හිතා ගන්න අමාරුයි. ඉතින් මම මේ විදිහට තමයි ඔයගොල්ලන්ට අද සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ට තේරෙන්න පැහැදිලි කරලා දෙන්න. ওই ස්ථානවල පුතේ වැඩ කටයුතු කරන්නේ තමන්ගේ වරම් හදනවා කියලා මූලික සර්වදේව මණ්ඩලයට පළතුරු පූජාවන් කැප කරලා මහා කාලිය අම්මා මූලික කරගෙන පළතුරු පූජාවන් මේ දේවල් කැප කරලා ඉවරලා දේව ආරාධනාව කරලා එතනත් පුතේ සද්ද පූජාව තියලා තමන්ව ආරුඩවරම නම් තියන්නේ ආරුඩවරම නටවලා කරලා ඉවරලා එතකොට දවල් වෙන්න හෝ රැ වෙන්න හෝ අවශ්‍ය වීමදී මම දැකලා තියෙන විදිහට සත් කඩවරු කොටු පූජාව කොටු 7 නැත්තම් 3 කැප කරලා ඉවරලා පුතේ සුනෙන් අපච්චිට කොටු කැප කරලා කාලියම්මට සෝංකාලියම්මට කොටු කැප කරලා ඔය වගේ තමන්ගේ වරම්මාලාව එතන සද්ද පූජාව තියලා නටවලා පුතේ දෙහි ටිකක් දෙහි 3ක් එක නැට්ටේ දෙහි පුගුරු 3 දෙහි එක නැට්ටේ දෙහි 3 කපලා ඔය වගේ හිර ටික නිදහස් කරලා තමන්ගේ ඥාතිය එතන ඉදී අරන් දුන්නත් පුතේ තමන් එතන ඉඳලා ගෙදර යනවා. එතකොට ගුරුවරයා කියනවා දැන් හරි ඔබගේ වරම්මාලාව හරි ඔබගේ ඥාති දේවතාවුන් වහන්සේලා ඇවිල්ලා ඉන්නේ ඔබට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ඔබ මේ විදිහට වරම්මාලාව හදාගෙන තමන්ගේ නිවසට ගියාට තමන්ට කවදාවත් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්ද? බෑ පුතේ. එතන වරම් ඥාති විතරක් නිදහස් වෙලා තියෙනවා වෙන්න පුළුවන් නැත්නම් තව ටිකක් හිර වෙලා තියෙනවා වෙන්න පුළුවන් වැඩ කටයුතු කරගෙන යන්න බෑ. ඕකට මූලිකව තමන්ගේ ගුරුවරයා තමන්ගේ වරම්මාලාව තමන්ගේ දරුවගේ වරම්මාලාව නිසි විදියට හරියාකාර අඳුරගෙන යන්න තියෙනා වූ මුල් ස්ථාන ඒ පිළිවෙලකට වන්දනාමාන කරවලා ඒ අවශ්‍ය ශක්තියින් ඒ ස්ථාන වලින් තමන්ගේ දරුවට අරන් දීලා
නානුමුර මංගල්‍යයක් කරනවා පුතේ වරම් දරුවගේ ගුරුවරයා අතින් ගුරු වරම් දීලා එතකොට සියලු දෝෂ නිවාරණය වෙන්න නානුමුර මංගල්‍යයක් කරනවා. පන්දන් අවසර ගැනීම කියලා තියෙනවා. ඔය වගේ විවිධ අවසර මාලාවන් එක එක දේව දේවතාවුන් වහන්සේලාගෙන් අවසර ගැනීම තියෙනවා. ඒ සියලු දේවල් අවසර අරන් දීලා තමන්ගේ දරුවට මෙන්න මේ විදිහට මේ දේවල් කරගන්න තමන්ගේ යහන හදාගන්න පිළිවෙල. එතකොට තමන්ට මූලික වෙන දේවතාවුන් වහන්සේ ඉන්නවනේ. ඒ දේවතාවුන් වහන්සේට තමන්ගේ ඥාති කියනවා විදිහට ඥාති දේවතාවුන් වහන්සේලා හරියාකාර සම්බන්ධ කරගෙන ඒ ඥාති දේවතාවුන් වහන්සේලාට ඕන විදිහට තමන්ගේ දේවාලය හදන්න ඕනේ තමයි පුතේ. දැන් මාද දාලේ දකින්න විදිහට පුතේ වෙන්නේ නොයේ ගුරුකුල තියෙනවා ඒක. ඉතින් ඒ ගුරුකුල වල ප්‍රසිද්ධ මෑණිවරු ඉන්නවා. ඉතින් ඒ ගයගේ දේවාල වගේ තමයි පුතේ තමන්ගේ දරුවගේ දේවාලය. එහෙම වෙන්නේ නෑ පුතේ කවදාවත්. වරම් දරුවෝ 10 දෙනෙක් ඉන්නවා. උදාහරණයක් ගන්න මම. වරම් දරුවෝ 10 දෙනාගේම වරම් එක හා සමානද? නෑ. වරම් දරුවෝ 10 දෙනාගේම වරම් එක හා සමාන වෙන්නේ නෑ පුතේ. ඉතින් එතකොට තමන්ගේ ගුරුවරයාගේ විදිහට දේවාලය හදාගන්න ගියොත් ඒ විදිහට යහම් පිළිවෙල හදාගන්න ගියොත් තමන්ට පුතේ එන්නව කැඹුරුම් මාලාවන් අඩු වෙනවා. තමන්ට පේන ශක්තිය නැහැ. තමන්ට වැඩ කටයුතු කරගෙන යන්න අපහසු වෙනවා. මොකද තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේ ඉන්නේ ගම්බාර සිද්ධ සෝණියන් අපච්චිගේ වෙන්න පුළුවන් ගුරුවරයාගේ ඥාති දේවතාවුන් වහන්සේලා වෙමින්නේ මහා කාලිය අම්මගෙන් නැත්තම් අවසර අරගෙන නැත්තම් සත්පත්තිනි අම්ම ඔය ආකාර වෙන්න පුළුවන්. එතකොට වරම් දරුවෝ 10 දෙනෙක් ගත්තත් වරම් දරුවෝ 10 දෙනාට මේකම දෙවිවරුන්ගෙන් වරම් මාලා වෙන්නේ එනවා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් එක්කෙනාට එක දෙවිගෝත්ලෝ නියෝජනය කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ එක හා සමාන වුණත් දෙන්නව බල ප්‍රමාණයන් වෙනස්. වරම් මාලාවන් 10ම එක හා සමාන වෙන්නේ නැහැ. එකම දෙවි දේවතාවුන් වහන්සේගේ වුණත් වරම් මාලාවට දෙන්නව බල කොටස් වෙනස්. ඉතින් ඒ වුණාම තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලා හරියට සම්බන්ධ කරගෙන පුත්තේ තමන්ගේ ගුරුවරයාගේ අනුදැනුම යටතේ තමන්ගේ දේවස්ථානේ හදන්න ඕනේ තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලාට ඕන විදිහට. ඕකත් ප්‍රශ්න ගැටලුවක් තමයි පුතේ වරම හදාගත්ත මොන දේව මුල් ස්ථානයේ වන්දනාමාන කරත් තමන්ට වැඩ කටයුතු කරගෙන යන්න බැරි වෙන්න කැඹුරු මඩු වෙන්න හේතුව. ඔකත් එක්ක ගැටලුවක්. එතකොට පුතේ තව කාරණාවක් තමයි තමන්ගේ ගුරුවරයා තමන්ගේ වරම් මාලාව හදලා දුන්නාට පස්සේ දැන් එතන බොහෝ දරුවන් ප්‍රමාණයක් ඉන්නවා පුතේ ගුරුවරයාගේ වැඩ කටයුතු කරගෙන යන්න මුල් ස්ථාන වන්දනාමාන කරන්න යන. ගුරුවරයාට හිතුනොත් අද පුතේ අපි මෙන්න මේ ගුරුවරයා කිව්වොත් මෙන්න මේ දවසට අපි මහා මුන්නේශ්වරම් කෝවිලට යනවා කියලා. මුන්නේශ්වරම් කෝවිලට යනවා කියලා දැන් ඔයගොල්ලන්ට කියනවා වෙන්න පුළුවන්. එතන බොහෝ දරුවන් ප්‍රමාණයකුත් ඉන්නවා. දැන් ඔබට ගම්බාර සිද්ධ සූණෙන් අපච්චි හරහා වරම් මාලාව තියෙනවා නම් ඔබ මූලික ස්ථානයට යන්න ඕනේ මුන්නේශ්වරමද. පළවෙනි වන්දනාමාන කරන්න ඕනේ මුන්නේශ්වරම නෑ පුතේ. ඔබ ඉස්සරම කතරගම දෙවියන්ගෙන් කතරගම දේව අවසර මාලාවන් අරගෙන වරම් මාලට ආශිර්වාදය අරගෙන ඊට පස්සේ සත්පත්තිනි අම්මා දැරිමුණ්ඩ අප්පච්චි ඊට පස්සේ ගම්බාර සිද්ධ සූණෙන් අපච්චිගේ මූල ස්ථානයේ වන්දනාමාන කරනවා. එතනින් පස්සේ තමයි ඉතුරු දේවස්ථාන ටික වන්දනාමාන කරගෙන කඩවර දේවාලය එහෙම වන්දනාමාන කරගෙන තමන්ට අවශ්‍ය ශක්තියින් කැමුරුම් බල කරගෙන ටික ටික තමයි පුතේ පඩියෙන් පඩිය නගින්න ඕනේ. මම මේකට උදාහරණයක් කියන්නම් පුතේ. තමන්ට හිතුණු දැන් පඩි පෙළක අපි මුලින්ම පළවෙනි පඩියේ ඉඳලානේ අපි උඩට යන්න ඕනේ පුතේ. එතකොට අපිට පුළුවන් ද පඩි පෙළේ මුලේ ඉඳලා යන්නේ නැතුව මැදින් පඩියක් තියලා යන්න. නැත්තම් දැන් මුලින් නැතුව අවසානයේ පඩිය නගින්න පුළුවන්ද බෑ. අපි මුලේ ඉඳලා පඩියෙන් පඩිය තමයි මේක ගමන යන්න ඕනේ. ඉතින් මේක තමන් හොඳට තේරුම් ගන්න. ඒ වගේ දේවස්ථාන වලට ගිහිල්ලා තමන්ගේ රුපියල් හරි නැති කරගන්නවද නැත්තම් තමන්ගේ දරුවට තමන්ගේ වරම අඳුනාගෙන ගුරුවරයා තමන්ගේ වරම අඳුන ඉස්සරෝම පුතේ තමන් ගුරුවරයෙක් හොයාගන්නේ තමන්ට මේ දේවල් ගැන දැනීමක් තේරීමක් නැති නිසා. ඉතින් තමන්ගේ ගුරුවරයා තමන්ගේ වරම අඳුනගත්තට පස්සේ තමයි ඊට පස්සේ තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලා සම්බන්ධ කරලා දීලා තමන්ට වරම් මාලාව ගැන මේ ආකාර පැහැදිලි කරලා දෙන්න. ඉතින් ධර්මකට හරි ඔයගොල්ලන්ට තේරුණා කියලා හිතෙනවා ඇති. ධර්මයක් හරි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක බොහෝ ප්‍රමාණයක් දික් වෙනවා. දික් වෙන නිසා මම මේ වීඩියෝ එකේ ඉතිරි කොටසක් තව කොටසක් ගෙනෙන්නම් දෙවෙනි කොටස වශයෙන්. ඉතින් අදට ඔයගොල්ලන්ගේ සමුගන්නවා. හොඳට සිහිබුද්ධියෙන් කල්පනාකාරීව ඔබ දේවස්ථානය තෝරගන්න. ඒ තෝරගෙන තමන්ගේ වරම් මාලාව හදාගන්න පුතේ.
ඊට පස්සේ ලෝක සත්‍යයට පිහිටක් පිළිසරණක් වෙලා සිතක් සාන්තියක් උදා කරලා තමන්ගේ ගමනත් හදාගෙන තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලාට පින් පිණිස වැඩ කටයුතු කරගෙන යන්න. එහෙනම් තෙරුවන් සරණයි.